අයිබෝන් ප්‍රාර්ථනා කරන ඔබට ක්‍රීඩාශීලී සන්ධ්‍යාවක්. අද තමයි දවස ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ පාකිස්තානයේ සහභාගී වෙන T20 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය අද දවසේදී පටන් ගන්නවා. ඒත් එක්කම ක්‍රිකට් වලට ආදරය කරන ඔබට ක්‍රිකට් වලට ආදරය කරන ඔබ වෙනුවෙන් ඔබේ දැනුම වෙනුවෙන් ඔබේ රසාස්වාදය වෙනුවෙන් ඔබේ ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් අද පටන් කොළඹ ටයිම්ස් නෙට්වර්ක් අපි පටන් ගන්න අලුත්ම YouTube නාලිකාව තමයි මේ ක්‍රික් ටයිම්ස්. ඉතින් අද T20 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟය පැවැත්වෙනවා ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර. තරඟය පටන් ගන්න කලින් අපි ලෑස්ති මේ තරඟාවලිය සහ අද දවසේ තරඟයේ කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද කියන එක ගැන පොඩි පූර්විකාවක් ඔබත් එක්ක කතා බහ කරන්න ටොස් එක දාන්න කලින්. ඉතින් අද ශ්‍රී ලංකා වේලාවෙන් හවස 6:30ට තමයි රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ තරඟය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ දේශීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර. විශේෂම කාරණාව තමයි රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මීට කලින් ශ්‍රී ලංකාව කිසිම දිනක T20 තරඟයකට ක්‍රීඩා කළා නැහැ. ඉතින් අද තමයි අපි පළවෙනි වතාවට මේ ක්‍රීඩාංගණයේදී එක්දින තරඟ වලට සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි T20 පළවෙනි වතාවට අපි අද තමයි සෙල්ලම් කරන්න හදන්නේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දැන් මුලින්ම අපි කතා කරමු තරඟාවලිය දැනට තත්ත්වය කොහොමද කියලා. කණ්ඩායම් තුනක් ඉන්නවා. සත්කාරක පාකිස්තානය, ඊට පස්සේ අපි ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ දේශයේ ඉන්නවා. පළමු තරඟය පැවැත්වුණේ පෙරේදා දවසේදී කඩුළු 5ක ජයග්‍රහණයක් ලබා ගන්න පාකිස්තානය සමත් වෙනවා සිම්බාබ්වේ දේශයට එරෙහිව. එතකොට ප්‍රසාද ලකුණු සටහන කෙලින්ම දැන් ඉන්නේ පාකිස්තානයේ තමයි උඩින්. එතකොට අද තරඟය මේක බොහොම තීරණාත්මක තරඟයක්. විශේෂයෙන්ම මේ අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ යලිත් කාලයකට පස්සේ දසුන් ශානකගේ අතට ගිහිල්ලා තියෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය T20 නායකයා චරිත අසලංකට වෛරස් උණ රෝගයක් හේතුවෙන් ඔහු ආයිත් ලංකාවට එවිල්ලා තියෙනවා. ඒත් එක්කම අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන්නත් මේ වෛරස් රෝගී තත්ත්වයට ගොදුරු වීම හින්දා මේ තරඟාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි ශ්‍රී ලංකාවේ දසුන් ශානක හිටපු T20 නායකයාට යළිත් වතාවක් සිංහ කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැටවිලා තියෙන්නේ. ඉතින් අපි ඉතිහාසය ගත්තොත් එහෙම විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ දේශය අතර T20 තරඟ ඉතිහාසය ගත්තොත් අපි පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. හැබැයි අපි අවස්ථා දෙකකදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව T20 තරඟවල පරාජයට පත් වෙලා තියෙනවා. අවසානයේට තිබුණු සිම්බාබ්වේ දේශයේ පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකාව එක තරඟයක් T20 තරඟයක් පරාජයට පත් වුණා. ඉතින් අපි හැබැයි හොඳ ජයග්‍රාහී රෙකෝඩ්ස් එක්ක ජයග්‍රහණය කරපු අතීත වාර්තා එක්ක තමයි අද දවසේදී සිම්බාබ්වේ දේශය සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට එරෙහිව අද දසුන් ශානක පිටියට එන්නේ. ඉතින් මුලින්ම අපි ග්‍රවුන්ඩ් එකෙන් පටන් ගමු. මේක තරඟය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. මේ ක්‍රීඩාංගණයේ මංගල T20 තරඟයේ ක්‍රීඩා කරලා තියෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායම. ඉතින් ඒ හින්දා ඔවුන්ට රාවල්පින්ඩි ක්‍රීඩාංගණය කියලා කියන්නේ නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි. හැබැයි තවමත් ඔවුන් T20 ජයක් මේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබාගෙන නැහැ. ඒක විශේෂත්වයක්. ඒ වගේම තමයි මේ වෙද්දී කොහොමත් ඔබ දන්නවා රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ අපි දැක්කා පහුගිය මේ පන්දුවර 50 තරඟාවලියේදී රාත්‍රී කාලයේදී දැඩි පින්නක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම කාසේ වාසිය දිනාගත්තොත් මුලින්ම පන්දු යැවීම තෝරා ගනිමි කියලා තමයි ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පවසන්නේ. ඒත් එක්කම මේ ක්‍රීඩාංගණයේ ලකුණු 150ක් ලබා ගත්තොත් තරඟයක් දිය හැකි ලකුණු පුවරුවක් ලකුණු 175කට එහාට ගියොත් එහෙම අනිවාර්යෙන්ම ඒ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද නැවත වරක් පන්දුවට පහර දෙන්න ගියාම ඒක අර පින්න සහිත කාලගුණ තත්වයේ හින්දා ලොකු අභියෝගයක්. ඒ හින්දා කවුරු හරි කෙනෙක් ලකුණු 175 සීමාවට ගියොත් මුලින් පන්දුවට පහර දීලා එතනදී මං හිතන්නේ දෙවන වර පන්දුවට පහර දෙන කණ්ඩායමට ලොකු අභියෝගයක් වෙනවා. හැබැයි මේ රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සිම්බාබ්වේ කණ්ඩායම T20 තරඟ ක්‍රීඩා කරලා තියෙනවා 4ක්. ඒ 4ම පරාජයට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ වනිදු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම සංවිතය ගත්තොත් එහෙම වනිදු හසරංගට ක්‍රීඩා කරන්න බැරි වෙයි කියලා කලින් තිබ්බා ඔහුගේ අසනීප තත්වයක් හින්දා ඒ වෙනුවෙන් යෝන් ආසියානු ශූරතා තරඟාවලියේ ඉඳලා වියස්කාන්ත්ව ආයිත් පාකිස්තානයට අරගෙන ගියා. හැබැයි දැන් ආරංචි වෙන විදිහට වනිදු හසරංග හොඳයි ක්‍රීඩා කරන්න පුළුවන් මට්ටමේ ශාරීරික යෝග්‍යතාවයක් ඔහුට තියෙනවා කියලා පාකිස්තානයෙන් ආරංචි වෙනවා. එහෙම වුණොත් අර ආසියානු කුසලානේ ඉඳලා යෝන් ආසියානු කුසලානේ ඉඳලා අරගෙන ආපු වියස්කාන්ත බංකුව තමයි හම්බ වෙන්නේ. කොහොම නමුත් අපිට තව හෝරාවකින් වගේ බලා ගන්න පුළුවන්, පොඩි වෙලාවකින් බලා ගන්න පුළුවන් වියස්කාන්ත මොකද්ද අත්ව නිරනම ඔහුට හම්බ වෙන්නේ බංකුවද වනිදු හසරංග ක්‍රීඩා පිටියට ඒවිද කියන කේත් එක්කම මාස 10කට විතර පස්සේ බානුකු රාජපක්ෂත් මේ සංයුතියට ඇතුළත් වෙලා තියෙනවා ශ්‍රී ලංකා
T20 සංචිතයට ඇතුළත් වෙලා තිනවා මැද පෙළ ශක්තිමත් කරන්න. අපි බලමු කාලයකට පස්සේ බානුකගේ අපිට පිතිහරඹේ අද දවසේදී බලා ගන්න සමහර විට පුළුවන්කමක් ලැබේවි. ඒත් එක්කම අපි ගත්තොත් වාර්තා ගැන කතා කරොත් මේ තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් බෙනට් ඔහුගේ 50 වන T20 තරගයේ තමයි ක්‍රීඩා කරන්නේ. ඒත් එක්කම මහේෂ් තීක්ෂණ මේ තරගයේදී එක කඩුල්ලක් තව දවා ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ T20 පන්දු යවන්නන් අතර 4 වෙනි ස්ථානයේ දක්වා ඔහුට උසස් වීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම සිකන්දර් රාසා මේ තරගයේදී එක කඩුල්ලක් දවා ගත්තොත් ඔහු කඩුළු 100යි. ඒත් එක්කම ලකුණු 2500ක් සහ කඩුළු 100ක් ලබාගත්ත ලෝකයේ දෙවෙනි ක්‍රීඩකයා බවට පත් වෙන්නත් සිකන්දර් රාසාට කියන්නේ තුන් එරියව්වේ විශේෂඥයෙක් විදිහට සිකන්දර් රාසාට මේ වාර්තාවට හිමිකම් කියන්න හැකියාව ලැබෙනවා. මීට කලින් මේ විදිහට ලකුණු 2500යි කඩුළු 100යි දක්ෂතාවයේ ශකිබ් අල් හසන් බංග්ලාදේශ ක්‍රීඩකයා තමයි දක්වලා තියෙන්නේ. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම වල අපි ඉන්නේ T20 8 වෙනි තැන, සිම්බාබ්වේ කණ්ඩායම ඉන්නේ 12 වෙනි තැන. එතනින් ගත්තත් අපි පොඩ්ඩක් දක්ෂතා අතරින් ඉහළින් ඉන්නවා. ඒ වගේම තමයි දසුන් ශානක ගත්තොත් එහෙම මේ පාකිස්තානයේදී තරග කිරීම ඔහුට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඔබට මතක නම් 2019 දීත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක තමයි නායකත්වයේ බර කරට අරගෙන පාකිස්තානයට ගියේ. ඉතින් ඔහුට අද දවසේදී යලිත් වතාවක් පාකිස්තානයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමි වෙලා තියෙනවා. හොඳයි, දැන් මම ලෑස්ති දසුන් ශානකගේ ශ්‍රී ලංකාවත් එක්ක තියෙන නායකත්වයේ දක්ෂතාව පිළිබඳව ඔබත් එක්ක කතා බහ කරන්න. මතක නම් 2019 දී හැමෝම යන්න බෑ කියනකොට පාකිස්තානයට ශ්‍රී ලංකා කණ්ඩායම යනකොට දසුන් ශානක තමයි නායකයා ලෙස කටයුතු කරන්නේ. මේ තරගාවලිය ඔබට මතක නම් 3-0ක් ලෙස වයිට් වොෂ් කරලා පාකිස්තානයට එවෙහිව අති විශිෂ්ට තරගාවලි ජයක් T20 තරගාවලිය තුල ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ දසුන් ශානකගේ නායකත්වයත් එක්ක පළවෙනි තරගයේ ලකුණු 64කින් ජයග්‍රහණය කරා. ඒ තමයි අවුරුදු 6කට පස්සේ මම කියන්නේ 2019 කතාවක්. අවුරුදු 6කට පස්සේ අපේ T20 තරගයකදී පාකිස්තානය පරාජයට පත් කළ අවස්ථාව. ඒත් එක්කම ඉතුරු තරග දෙකක් ජයග්‍රහණය කළා. ඔබට මතක නම් පාකිස්තාන තරගාවලිය අපි ජයග්‍රහණය කරා. ඒත් එක්කම තමයි 2021 ජුනි මාසෙදී එංගලන්තෙත් එක්ක තිබුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුණාට පස්සේ එතකොට නායකයා විදිහට කටයුතු කරපු කුසල් පෙරේරා ඉවත් කරා. ඊට පස්සේ ඉන්දියාවට එරෙහි සීමිත ඕවර, ඒ කියන්නේ එක්දින තරගාවලිය සඳහා දසුන් ශානකව ඔබට මතක නම් නැවතත් 2021 දී එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කරනවා. එතනදී ඔහුගේ නායකත්වය යටතේ තරගාවලිය 2-1 ලෙස අපි පරාජයට පත් වුණා. කොහොම නමුත් ඉන්දියාවට එරෙහිව ප්‍රථම ද්විපාර්ශ්වීය 20-20 තරගාවලි ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙන්නේ දසුන් ශානකගේ නායකත්වයෙන් මේ තරගාවලියේදී. ඒ වගේම තමයි මේ 20-20 තරගාවලිය 2-1 විදිහට තමයි අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේ. ඒ වගේම 2021 අවුරුද්දේ ICC පිරිමි 20-20 කණ්ඩායමේ නායකත්වය පවා දසුන් ශානක නායකයා ලෙස පවා නම් කරන්නත් ICC කටයුතු කරනවා දසුන් ශානකව. ඒත් එක්කම දසුන් ශානකගේ ශ්‍රී ලංකා වාර්තා ගත්තොත් එහෙම 20-20 තරඟ 48කදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙवला තියෙනවා. ඉන් තරඟ 22ක් ඔහු ජයග්‍රහණය කළා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙवला තියෙනවා. ඔහුගේ ජයග්‍රහී ප්‍රතිශතය ගත්තොත් එහෙම 47ක් වගේ ඉහළ අගයක තියෙනවා 20-20 නායකත්වයෙන් ගත්තොත්. ඉතින් මේ විදිහට තමයි රෙකෝඩ්ස් තියෙන්නේ. ඉතින් මේ රෙකෝඩ්ස් එක්ක අපි ක්‍රික් ටයිම්ස් තුලින් ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගය හොඳින් ක්‍රීඩා කළා. පහුගිය එක්දින තරගාවලියේ මේම කැච් අතෑරියා, අතට එනේවා බෑවා. ඉතින් මේ දේවල් අඩුපාඩු හදාගෙන අද දසුන් ශානකගේ නායකත්වයත් එක්ක හොඳ තරගයක් දීලා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මේ තරගාවලිය ඉදිරියට යන්න නම් අද තරගය අපිට බොහොම වැදගත්. මේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි බලමු තරගෙන් පස්සේ තරගය ගැන කතා කරන්නත් අපි සූදානම් ක්‍රික් ටයිම්ස් තුලින්. ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ විදිහට ක්‍රිකට් ගැන දැනුම, ක්‍රිකට් ගැන හැම දෙයක්ම අපි ලෑස්ති ක්‍රික් ටයිම්ස් තුලින් ඔබත් එක්ක කතා බහ කරන්න. ඔබට ජයග්‍රාහී සන්ධ්‍යාවක්.